හයි කොහමද? හමෝවට කාලෙකින් අපි චෝටි නිවාඩුවක් ගත කරන්න මීගමු යන්න තෝරගත්තා. ඉතින් මෙරියන්නේ අපේ යාළුවෝ සෙට් එකයි අපි දෙන්නයි මීගමු යන්න පිටත් වෙච්ච වෙලාව. ඔන්න මේ විදිහට තමයි අපේ ගමන පටන් ගත්තේ. ඉතින් ගිය ගමම්ම ඉතින් බඩගිනි හැදුණනේ. ඊට පස්සේ අපි ලන්ච් එකත් අරගෙන ඔන්න ගියා බීච් එක පැත්තට පොඩ්ඩක් සෙල්ලම් කරන්න. විදිහට පොඩ්ඩක් ඉතින් හවස් වෙනකන් අපි සෙල්ලම් කරා. බීච් එක අයිනේ ඉන්නවා කියන්නේ මම හිතන්නේ මනසට ගොඩාක් නිදහස්. ඒ අසිති මටත් නිකන් ඉන්න බෑනේ. මම තාසයි ගොඩක් බීච් එක අයිනට. ඉතින් මගේ ක්ලාස් එකේ සිටු ආර්ට් ක්ලාස් කියන නම ලියලා බලන්න හිතුණා. බීච් එක අයිනට ගිහිල්ලා ඒ තියෙන නිදහසේ මොහොතට ඇවිල්ලා ලස්සන වැල්ල කොච්චර මනස ෆීලිං එනවද කියලා ඇත්තටම ගිහිල්ලාම බලන්න ඕනේ. හවසට තමයි ගොඩාක්ම ලස්සන. හිතේ තියෙන දේවල් ඔක්කොම අමතක වෙනවා මෙතෙන්ට ගියාම. ඉර බැහැගෙන යනවා, මොහොතේ සද්ද ඇහෙනවා. පොඩි මනෝපාරක් ගන්නත් නියම් ප්ලේස් එක කියලා මට නම් හිතුණා. ඊට පස්සේ හවස් වෙන්න අපි එන්න හිතුවා. ඉතින් ඊට කලින් මෙන්න මේ වගේ ෆොටෝ ටිකකුත් ගත්තා අපි යාළුවනේ. ඉතින් ඊට පස්සේ හවස් වෙලා අපි එදා නතර වෙලා හිටියේ මේකමුවේ ලග්ගොන් කියන හොටෙල් එකේ. හොටෙල් එකට ඇවිල්ලා පූල් එකට බැහැලා පොඩ්ඩක් රිලැක්ස් වෙනවා. මතක් කරන්න ඕනේ ඒකේ කාර්ය මණ්ඩලය ඇත්තටම ගොඩාක් හොඳයි. හොඳ සර්විස් එකක් තිබුණා. ඔයාලත් මේකම පැත්තේ යනවා නම් මේකම ලග්ගොන් හොටෙල් එක බුක් කරගන්න පුළුවන්. ඇත්තටම නිදහස් තැනක්. කලපුවායි නේ හරිම නිදහස්. ඉතින් මේ විදිහට තමයි ඒ දවස් ගත වුණේ. ඔන්න රෑබෝ වීකන එනකොට මෙන්න මෙයාලගේ චුටි වැට වගේක් තිබ්බා. කාලෙකින් මෙයාලු එකට එකතු වෙන නිසා ඔන්න මේ විදිහට තමයි කාලෙ ගත කළේ. ඊට පස්සේ පහුවෙනිදා ඔන්න අපි නැවත ඉතින් අපේ සුපුරුදු රාජකාරී ටික කරගන්න ගෙදර එන්න තමයි පටන් ගත්තේ. මේ මට නම් හිතුනේ මේ ලස්සන පරිසරය දාලා එන්න ඉතින් ටිකක් ලෝභ හිතුණා. අපි ආපහු එන දවසේ කලපුවේ චුටි සවාරියක් ගැන අමතක කරේ නැහැ. අපිට එතනත් හොඳ මාමා කෙනෙක් හම්බ වුණා. ඒ වටපිටාව ගැන කියලා දෙන්න. ඒ විස්තර ටික කියලා දෙන්න. ඔන්න ඔය විදිහට අපේ ගමන පටන් ගත්තා. කලපුවේ ආවට තවයි අපි සවාරියක් යන්න පටන් ගත්තේ. එදා නම් ටිකක් පැහිබර දවසක්. කොහොම වුණත් ඉතින් අපි අපේ ගමන ගියා. ඇත්තටම පරිසරය ලස්සනයි. කුරුල්ලෝ වටපිටාවේ අර තියෙන කලපුව අයිනේ තියෙන කිරල ශාක මම හිතන්නේ ඒ වගේ හරි ලස්සන පරිසරයක් නිර්මාණය වෙලා තිබ්බා. ඉතින් බලන්නකෝ අපේ පරිසරය ඒක තැනකින් අපිට බහින්න පුළුවන් වුණා. ඒ තැනකින් ගොඩක් ජමුරක් තිබ්බේ නැහැ. ඒ නිසා ටිකක් අපි බහැලා හිටියා. මේ තියෙන පරිසරය ඔන්න ඔය විදිහට තමයි මේ දවසේ ඉතින් ගත වුණේ. හරිම ලස්සනයි. හරිම ෂොක් කියන්න තමයි තියෙන්නේ. ඉතින් මේ අපි එනකොට අඳුරන යාළුවෝ ටිකක් හම්බ වුණානේ. එයාලා ඉතින් පොඩ්ඩක් කරදරකාරී ඒ වුණාට ඉතින් ඒ වෙලාවේ නම් පව් කියලා හිතුණා. බලන්නකො කවුද කියලා. මේ කිරල ගස් අස්සෙන් එනවා රිලවුරංචුවක්. එයාලට ටිකක් ඉතින් කන්න බොන්න අඩුයි. මොකද මේ දූපතේ තනි වෙලා ඉන්නේ. මෙහි එහාට මෙහාට ගමන් බිමන් යන අය මොන හරි පළතුරු හරි මොන හරි જાතියක් ගෙනිච්චොතින් නිතරම එයාලට දෙනවා කියලා ආරංචි වුණා. ඉතින් අපිත් එයාලට කෑම ටිකක් දුන්නා. අපි නම් ටිකක් බය වුණා එකපාරට. මෙයාලා අපි ගිය තෝට්ටුවට
එන්න ගත්තා. ඉතින් චූට්ටක් විතර බය නම් හිතුණා. එකපාරටනේ. එකම පවුලේ අය එතකොට අවුලක් නැහැ. ඒක ගන්න එපා පයින්නවා ඇඟට. ඉවරයි. ඒක විසික් කරලා දාන්න. ඉවරයි. අපි ගියා. බයි බයි. එනකො කොල්ලෝ අපි ගියා. බයි. යන්න. පැනගන්න යන්න. ජම්. අර පාරින් ඇන්ටි කෙනෙක් දුන්නේ බනිස දෙන්න කියලා. ඉතින් මේ විදිහට අපි අහපව හැරිලා නැවත ඉතින් සුපුරුදු ස්ථානයට තමයි මේ අපි එන්නේ. එයාවට පරිසරය ටිකක් හැබැයි සීතලකුත් දැවුණා රස්නෙකුත් දැවුණා. කොහොම වුණත් ඉතින් ගමන නම් ගොඩාක් ලස්සනයි. බලන්නකො මේ වතුර ඊට පස්සේ ගස් ටික හේ තියෙන පරිසරයත් එක්ක හිතට 아무තු සැනසීමකුත් දැනුණා නම් කියන්න පුළුවන්. ගමන ඉවර වෙලා ඔන්න අපි අහපව් එන්න පිටත් වුණා සුපුරුදු විදිහටම. හිතට නම් චුට්ටක් දුකයි. මොකද සතුටින් හිටපු දවස් ටික ඉක්මනට ඉවර වුණානේ කියන එක. ඒත් ඉතින් එන්න එපැයි සුපුරුදු නවාතැනට නේද? ඉතින් මේ විදිහට තමයි අපේ ගමනේ අවසානයේට අපි ළඟා වුණේ.